මල්ලි දාන්න තියෙන තැන ඔක්කොම මම මේ අතම දාගෙන ඉන්නේ නෑ. කවුරුන් අපත්ති දෙන්න තාත. ගේ ඇතුලේ හිටිය මහත්තයා තුන්දෙනාම ගේ ඇතුලේ. ඒ ඇතුලේ ඉඳලා තමයි මේ හරියට ආවේ. විසි කරාවා විනිකන්. ගේ මෙතනින් මම මෙතෙන් දෙනකොට කඩාගෙන ඇවිල්ලා ඉවරයි. ගේ කඩාගෙන. ඒ වෙලාවට මට අහස පොළොව උණු වුණා. මේ මගේ මම බැඳපු මගේ බිරිඳයි මගේ දරුවෝ දෙන්නයි ආයේ මට ජීවිතේටවත් දකින්න බෑ කියයි. නැවත මං කෑ ගහගෙන එන වෙලාවට තමයි දරුවෝ දෙන්න මෙතෙන්ට ඇවිල්ලා හොක් වෙලා හිටියේ. ඒ දෙවෙනි නායේ අනිත් පාර මට ඒ දෙවෙනි නායට ගන්න බැරුණා. දෙවෙනි නායට විසි වෙනකොට තමයි අර පල්ලිය බෝගාගාවට යනකම් කිලෝ මේ සාමාන්‍ය මීටර 300ක් විතර ගියන්න පල්ලියට. ඒක තමයි පස්සේ සෑ 9ට විතර ඇවිල්ලා තමයි මං මේ දරුවෝ දෙන්නයි මගේ බිරිඳයි දෙන්න ගත්තේ ගමේ දෙන්නෙක් තුන් දෙනෙකුගේ සහාය. අපේ විශේෂයෙන්ම අර මංජු පුතාලා තමයි මට අපිට තමයි සෑහෙන්න උදව් කරේ. ඒ වෙලාවට කවුරුත් එන්නේ නැහැ. ඒ කියන්නේ මේ දීසනේ විච්ච වෙලාවට මගේ දරුවෝ දෙකට මම ආවට මේ පිටස්තර මිනිස්සෙක් මේ සිදුවීම් දැකලා එන්නේ නැහැ මේවට බයට එන්නේ නැහැ. මේ පියඹලා ගහ හිටම හොඳ වෙන බුලත් තලක්. රුපියල් 10000කට කිට්ටු අරන් තියනවා බුලත් තල. බුලත් දී. මේ වගේ ඕක බලනකොට ඇඟ හිතිගෙටම මේවට ආවිල්ලා බලනකොට මට කියා ගන්නවත් මහත්තයා මතක නැහැ. තවවත් මට ඒ කම්පැනි ඇරිලා නැහැ. හරි ඉරියෝගේ මේ හරි ඉඳලා අරහදියක් විතර ගිය ඇවිල්ලා තියෙනවා. හැම පැත්තෙම සාලි තිබ්බනේ මේ අපේ ඉච්චේ ගෙවල් 12 කට්ටිය මාව මෙතන ඉඳලා කොන්ක්‍රීට් එකේ වහමු කියලා මෙතනින් උඩට තිබ්බපා ආර තියෙන්නේ කොන්ක්‍රීට් එක උඩට බටු මොල්ලට පැත්තට කී ඔව් මේ හොස්පිටල් එක ළඟ ගේට් හදලා ඔව් පාරේ බ්ලොක් ගල්ල එහෙම ගෙනත් දාලා තියෙනවා එක්කම මෙහා පැත්තේ පොඩි බැම්මක් ගහලා තිබ්බේ ගියාද මල්ලි සංවර්ධන මහත්තයා. හරි. මේ ගෙදර මල්ලි සංවර්ධන මහත්තයා. ආසලක ඒජි ඔෆිස් එකේ වැඩ කරන්නේ. ඒ මල්ලිට ළමයි හිටියේ නැහැ. ළමෙක් යන්න හදාගෙන මාස 8ක් විතර වුණා. දරුවා යන්න ඒ නංගි මෙහෙම තුරුල්ලේ තියාගෙන හිටියේ. නංගි පණින්ට යනකොට යට වෙලා ළමයා මරණේ ගන්නකොටත් එහෙම මෙහෙම තුරුල්ලේ තියාගෙන හිටියේ. ඒ නංගි. ඒ මල්ලි ආවේ රෑ 9ට විතර පන්සලට ඇවිල්ලා කෑ ගැහුවා. අයියා අපේ නංගි ආවේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ මෙයා කිව්වා නෑ දැක්කේ නෑ කිව්වා. මේකල උදේ මල්ලි කෑ ගැහුවා. ළමයායි නංගි බේර ගන්න තිබ්බා මං ගෙදර හිටියා කියලා. මේ කාමරයක් තිබ්බා. ඒක කාමරේ ඉතිරි ගහලා කොටු කරගෙන හිටියා. තරම් ගහනවා. අපේ ස්ටේට්මන්ට් එක ගෙනත් දාලා ඔය වතුර මේ උඩවල ඉස්කෝලේට අරන් ගිහින් චෙක් කළා මොකද අපේ කීලවත් මේ නීලාගේ ගල් තිබුණේ එතන තරම් මොහොතේ තිබුණේ නීලාගේ निकल में निकल पाले में गम्मी नहीं आ रहा නෙළුම්මල කියන්නේ මේ ගමේ හිටපු මිනිස්සු කිසිම කෙනෙකුට මේ වෙනමට කාගෙන්වත් කඩේකට රුපියල් 500ක් නාවෙලා බඩු කාලා නැහැ. බීබුසලක් අයින්වත් නායට කාලා නැහැ. හැම දෙයක්ම තිබ්බා මිනිසුන්ට පොල් කොසු දෙල් හැම දෙයක්ම තිබ්බා. ඒ වාගේ මිනිස්සු තමයි දැන් මේ පාරේ ඉන්නේ. හැම දෙයක්ම මිනිසුන් තිබ්බා. වතුර කියලා හදාවා වගේ කොසු දෙල් පොල් හැම දෙයක්ම තිබ්බා. ගෙවල් දරවල හොඳට හදාගෙන හිටියා.
හිටපු කට්ටියගේ ගෙවල් 12ම යට වුණා හොඳ සල්ලිකාරෝ. ඒ මිනිස්සු තමයි දැන් මේ අතපාරේ හැමතැනම කන්ට බොන්ට මේ කවුරුත් දෙනකම් බලන් ඉඳලා කන්ට බොන්ට වෙලා තින්නේ. එහෙම හිටපු මිනිස්සු තමයි මහත්තයා. ඉතින් ආපු නාය ඒක මේ පැත්තට ආවේ. ඒක අරහෙටද ගියේ. කන්දකොල්ල සත්‍යයි. පන්සල එහා පැත්තේ කියලා පන්සලක කයින්